සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම හිතුවා මගේ ක්ලයන්ට්ස්ලා මට කියන රික්වෙස්ට් එකක්. ඒ වගේම එක්තරා විදිහක ප්‍රශ්නයක් කියමුකෝ. මේ ඔයාලත් එක්ක කතා කරගන්න. මොකද්ද මේ ප්‍රශ්නේ කියනවනම් ඒගොල්ලෝ කියනවා මට මගේ යාළුවෙක් එහෙම නැත්නම් මගේ නෑදෑයෙක් මගේ පවුල කෙනෙක් මට ස්පොන්සර් කරනවා. මට ඉන්විටේෂන් ලෙටර් එකක් එවලා තියෙනවා. මට මේ රටට යන්න වීසා හදා ගන්න පුළුවන්ද? මට මේ රටට යන්න ඕනේ. ඉතින් මෙහෙම කියන ගොඩක් අය මට හම්බෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන අද පොඩ්ඩක් කතා කරනවා නම් එක් රටකට ස්පොන්සර් කරනවා කිව්වහම එතකොට එයා ස්පොන්සර් කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඉන්විටේෂන් ලියුමක් ලෙටර් එකක් ආව පළියට ඔයාලට රටකට වීසා ඇප්ලයි කරන්න බෑ කියන එක හරිය මතක තබා ගන්න ඕනේ. මොකද කෙනෙක් ස්පොන්සර් කරනවා කියන්නේ අපිට පුළුවන් කෙනෙකුට ස්පොන්සර් කිරීමේ ආකාර කීපයක් තියෙනවා. මුදල් මේ අතින් ෆයිනෑන්ෂලි accommodation ඒ කියන්නේ ඉඳුම් හිටුම් ෆුඩ් ආහාර පාන ආදිය එතකොට ට්‍රාන්ස්පෝර්ට් ගමන් බිමන් ඒ ආදියෙන් කෙනෙකුට ස්පොන්සර් කරන්න පුළුවන්. ඇත්ත. එයා ඉන්වයිට් කරලා ස්පොන්සර් කරන ප්‍රෝඩ ලියුමක් එවන්න පුළුවන්. නමුත් ඒක ඒ ලෙටර් එක ඒ ඩොකියුමන්ට් එක ඔයාලට තිබ්බට මේ වීසා ඔෆිසර් අනිවාර්යයෙන්ම බලනවා වීසා අයදුම් කරන ඔබ මේ ලංකාවේ නැත්තම් ඔබ ඉන්න ප්‍රදේශයේ ඔබ ෆිනෑන්ෂලි ඒ කියන්නේ ආර්ථිකව ඔයා ස්ටේබල්ද කොහොමද? ඒ පැත්ත ඔයා අනිවාර්යෙන්ම ඕකේද කියන එක වීසා ඔෆිස් අනිවාර්යෙන් බලනවා. එතකොට කෙනෙක් ස්පොන්සර් කරා කිව්වට කිව්ව පළියටම ඔයාට වීසා එක ඇප්ලයි කරන්න බෑ. මොකද ඔයා ඉන්න ප්‍රදේශය ඔයා ලංකාවේ ඉන්නවා නම් ඔයා වෙන රටක ඉන්නවා නම් ඔයාගේ ෆිනෑන්ෂල් ස්ටැබිලිටි එක අපි පෙන්වන්න ඕනේ. එතකොට අපි බලමු මොකද්ද මේ ෆිනෑන්ෂල් ස්ටැබිලිටි එක කියන්නේ කියලා. ෆිනෑන්ෂල් ස්ටැබිලිටි එක කියන්නේ අපි යම්කිසි රටකට ඔයා ලංකාවේ ඉන්නවා නම් නැත්නම් ඔයා පිට රටක ඉඳලා ජීවත් වෙනවා නම් ඔයා ඒ රටේ ඉඳලා වෙන රටකට විසිට් එකකට යනකොට ඔයාට ඒ රටේ ඉන්න දවස් 5ද 10ද කොහොමද ඔයා ජීවත් වෙන්නේ? ස්පොන්සර් කෙනෙක් ඉන්නවා ඇත්ත. නමුත් ඒ ස්පොන්සර් නැතුව අපි හිතමුකෝ හදිසි අවස්ථාවකදී ඔයාට ඒ රටේ ඒ අදාළ දවස් ටික ඒ කාලපරාසය ඔයාට ජීවත් වීමේ හැකියාවක් මුදල් මේ අතින් ඔයාට වේදම් කරන්න පුළුවන්ද කියන එක අනිවාර්යයෙන්ම එම්බසියක් චෙක් කරලා බලනවා. ඒ වගේම එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් ගොඩක්ම එම්බසිස් ඉල්ලනවා ඔයාගේ 3 months bank statements නැත්නම් ගොඩක් එම්බසිස් 3 months ඉල්ලන්නේ. නමුත් සමහරක් ඒවා 6 months ඉල්ලන අවස්ථා තියෙනවා. ඉතින් මේ කට්ටිය බලනවා ඔයාගේ account එකේ කොච්චර දැනට මුදලක් ඉතුරුලා තියෙනවද? කොහොමද ඔයාගේ මේ account එක ඉහළ පහළ යන්නේ කොහොමද? credit debit කොහොමද තියෙන්නේ? ඔයාගේ ආදායම කොහොමද? එතකොට ඔයාගේ වෙන අමතර ආදායම වල සල්ලි එනවද? මේ දේවල් පොඩ්ඩක් ඒ කට්ටිය නිරීක්ෂණය කරලා බලනවා. ඉතින් එතකොට මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්න. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ යුරෝප රටක් වන ෆ්‍රාන්ස්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ස්පොන්සර් කෙනෙක් නැතුව වුණත් අපි හිතමු හොටෙල් එකක්වත් නැතුව ඔයාට දවසකට ප්‍රංශයේ දවසකට ජීවත් වෙන්න ඒ කට්ටිය සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ලංකා මුදලින් රුපියල් 40000ක වගේ මුදලක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යුරෝ 100ත් 110ත් මේක වෙනස් වෙන්න පුළුවන්. එතකොට 40000ක් කියන්නේ ඒ වගේ amount එකක් එම්බසික බලාපොරොත්තු වෙනවා ලංකාවෙන් කෙනෙක් ප්‍රංශයට විසිට් වීසා අයදුම් කරනවා නම්. එතකොට ඒ වගේ ආසන්න මුදලක් ප්‍රමාණයක් හෝ වැඩි මුදලක් අපේ account එකේ තියෙන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි credit card අපිට use කරන්නත් පුළුවන්. නමුත් credit card statement එක 3 month statements අපි පෙන්වන්න ඕනේ. මොකද credit card එකේ ලොකු amount එකක් ඔයා වේදම් කරලා statement එක එම්බසියට පෙන්නනකොට ඒ කට්ටිය ඒක පිළිගන්නේ නැහැ. මම නම් කියන credit card එකට වඩා ඔයාගේ normal account එකේ liquid cash savings account එකේ තියෙන liquid cash ගොඩක් බලපානවා ඔයාගේ මේ විසිට් වීසා එක සාර්ථක කරගන්න. ඉතින් මේක මේ එක පොයින්ට් එකක් විතරයි අත්‍තරම කියනවා නම්. හැබැයි මොනම එම්බසි එකක්වත් කියලා නැහැ ඔයා මෙච්චර මුදලක් තියාගන්න අච්චර මුදලක් තියාගන්න කියලා කොතනකවත් සඳහනක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ අපි ලාංකිකයෝ විදිහට අපි ලංකාවේ ඉඳලා වෙන රටකට යනකොට එහෙම නැත්නම් වෙන රටක ඔයා පදිංචි වෙලා තව රටකට විදේශගත වෙනවා නම් සංචාරය සඳහා ඒ රටේ ආර්ථිකය අනුව අපේ වේදම් කිරීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ කියන එක අපි වීසා ඇප්ලිකන්ට් ඒ කියන්නේ වීසා ඇප්ලිකන්ට් වන ඔබ අනිවාර්යයෙන්ම දැනුවත්කමක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔබ යම්කිසි රටකට විසිට් වීසා එකක් ප්ලෑන් කරනවා නම් පළමු කාරණය තමයි ඔයාගේ ෆිනෑන්ෂල් ස්ටැබිලිටි එක. ඔයාගේ කොහොමද සේවිංස් account එකේ කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද ඒක ඔයා හදා ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒ වගේම තව දෙයක් තියෙනවා ස්ථාවර තැන්පත් ෆික්ස් ඩිපොසිට් එකක් පෙන්වන්න පුළුවන්. නමුත් ඒකත් එක්තරා ආකාරයක වගේ ෆිනෑන්ෂල් ස්ටැබිලිටි එකකට අපිට ගන්න පුළුවන්. ඊට අමතරව ලික්විඩ් කෑෂ් සේවිංස් account එක සැලකිය යුතු මුදලක් තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට තව දෙයක් තියෙනවා මේ එම්බසි එක සාමාන්‍ය බලලා දෙයක් තමයි ස්පොන්සර් ඔයාගේ උදව් කරනවා ඔයාට. හරි. ස්පොන්සර් ඇත්තටම හැම පැත්තෙම ඕකේ. නමුත් ඔයා මේ
ලංකාව නැත්තං ඔයා පදිංචලයින්න රටට ඔය අනිවාරෙන්ම ආපසු එනවාද කියන එක අනිවාරෙන්ම මේ එම්බසේක සලකා බලනවා. මොකද ඒ කියන්නේ ඔයා මේ රටට අපිටම ලංකාවට ඔයාට එන්න තියෙන බැඳීම මොනවද? ඔයාට ආර්ථික ඒ කියන්නේ ඔයාගේ ආර්ථික පැත්ත ගත්තොත් ඔයාට ඉඩකඩම් තියෙන්න පුළුවන්, යාන වාහන තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව ඔයාගේ රැකියාව, එතකොට ඔයාගේ පෞල් පසුබිම මේ සියලු දේම ඔයාගේ මේ විසිට් වීසා එකට බලපානවා. ඒ කියන්නේ strong ties to the mother country. ඉතින් ඒ ties ටික අනිවාර්යයෙන්ම ඔයාට සපුරාලන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ විසිට් වීසා එක සාර්ථක කර ගැනීමට ඒක ඇත්තටම ගොඩක් උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි හිතමු ඔයා ජොබ් එකක් කරනවා. එතකොට තව අමතරත් තව මොන හරි ඔයා ජොබ් එකක් කරලා ඔයා ආදායමක් ලබනවා. එතකොට මේ සියලු දේම ඔයාගේ දැන් ජොබ් එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ පේ ෂීට් එක එම්බසි එකට පෙන්නන්න පුළුවන්, සබ්මිට් කරන්න පුළුවන්. තව ඔයාට අමතර ආදායමක් එනවා. ඒ අමතර ආදායමෙන් එන ආදායම ඔයාගේ account එකට එනවද කොහොමද? ඒ හැම දෙයක්ම අපි ඔයාට proof කරන්න පුළුවන් නම් හැම දෙයක්ම ලිඛිත ලියවිල්ලක් in writing document එකක් ඔයාට තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ financial stability එක proof කරලා ඔයාට මේ වීසා එක සක්සස් කරගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ ස්පොන්සර් කෙනෙක් ඔයාට හැම අතින්ම ස්පොන්සර් කරාට උදව් කරාට නමුත් වීසා අයදුම්කරු වන ඔබගේ පැත්තෙන් මේ වීසා එක සාර්ථක කර ගැනීමට අවශ්‍ය අදාළ ඩොකියුමන්ට්ස් මම කිව්වා වගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි මේ දේවල් ඔබ හදා ගැනීම තුළින් ඔබගේ වීසා එක සාර්ථක කර ගැනීමට ඉමහත් පිටුවහලක් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ හා සම්බන්ධව තව වැඩිදුර මොන හරි දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් තවත් වැදගත් ටොපික් එකකින් අපි ආයෙ පාරක් හම්බෙමු. Thank you.